ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ පුංචි ඉස්කෝලේ YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ පහ ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයට අදාළව ආරක්ෂාව හා පරිස්සම තේමාව. එහෙනම් මේ තේමාවේ දැනගන්න තියෙන වැදගත් කරුණු මොනවද බලන්න ඔයාලා හැමෝම එකතු වෙන්න පුංචි ඉස්කෝලේ YouTube නාලිකාවත් එක්ක. අපි මේ පාඩමේදී මුලින්ම කතා කරන්නේ මිනිසාට සිදුවිය හැකි ස්වභාවික අනතුරු මොනවද කියලා. සුලිසුලං, නියඟ, ගම් වතුර, නායෑම් මෙන්න මේ වගේ දේවල් මිනිසුන්ට සිද්ධ වෙන්න පුළුවන් ස්වභාවික අනතුරු විදිහට අපි හඳුන්වලා දෙනවා. මේ ස්වභාවික අනතුරු වලින් ආරක්ෂා වෙන්න නම් අපි අකුණු ගහනකොට එලිමහන ඉන්න හොඳ නැහැ. ඒ වගේම මුහුදු වතුර එකවර අඩු වුණොත් ඒ ගැන හොඳින් සැලකිලිමත් වෙලා ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙන එක තමයි කරන්න ඕනේ. ඒ වගේම කවදාවත් ගම් වතුර දියනාන්න යන්න හොඳ නැහැ. අපිට නායෑමක් වෙනවා කියලා යම් ලක්ෂණයක් දැක්කොත් ඒ ප්‍රදේශෙන් ඉක්මනින්ම ඉවත් වෙන එක තමයි කරන්න හොඳම දේ. ඒ වගේම තමයි ආරක්ෂාවට ආරක්ෂිත ස්ථානවලට අපි යන්න ඕනේ. ඊළඟට කතා කරන්නේ මේ ස්වභාවික අනතුරු ඇති වෙන්න හේතු මොනවද කියලා. ගොඩක් වෙලාවට මිනිස් ක්‍රියාකාරකම් තමයි මේවට බලපාන්නේ. ගස්වැල් විනාශ කරන එක, ගංගාවල වැලි ගොඩ දාන එක, අනවසර ඉදුකිරීම් සිදු කරන එක වගේම පහත් බිම් ගොඩ කිරීමත් මේ ස්වභාවික අනතුරු වෙන්න බලපානවා. ස්වභාවික අනතුරු කල් තියා හඳුනා ගන්න පුළුවන් ක්‍රම විදිහට විදුලි ඝටන එක, වැස්සත් එක්ක ජල මට්ටම ක්‍රමයෙන් වැඩි වෙන එක, සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානවලුත් අපිට සමහර වෙලාවට සුනාමි අනතුරු කල් තියා දැනුවත් කරනවා. ඒ වගේම කඳු මුදුනකින් ජල පහරක් එකපාරට ගලාගෙන එන එක, ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙනුත් අපිට අනාවැකි කියනවා. ආපදා කළමනාකරන මධ්‍යස්ථානවලුත් අපිට මේ පිළිබඳ තොරතුරු දැනගෙන කල් තියාම මේවා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඊළඟට මම කතා කරන්නේ එදිනෙදා ජීවිතයේ සිදුවිය හැකි අනතුරු මොනවද කියලා. සර්පයෙන් දෂ්ට කරන එක, බල්ලෙක් සපා කන එක, ගසකින් එහෙම නැත්නම් උසකින් වැටෙන එක, දියේ ගිලීම, ආහාර විස වීම, ගෑස් කාන්දු වීම, විදුලි සැර වැදීම, ආයුධ වලින් තුවාල වීම එදිනදා ජීවිතයේ අපිට සිද්ධ වෙන්න පුළුවන් අනතුරු වෙනවා. ඊළඟට කතා කරන්නේ අනතුරක් සිදු වූ විට කළ යුතු හා නොකළ යුතු දේ මොනවද කියලා. උණු වතුරට පිලිස්සුනහම ඇල් ජලයෙන් හැකිතාක් ඒ ස්ථානයේ සිසිල් කරන්න ඕනේ. අපි විවිධ ආලේපන වර්ග ගල්වන්න හොඳ නැහැ. ලිස්සා වැටලා අස්ති බිඳුනොත් ඒ ස්ථානයේ නොසෙල්වා ප්‍රතිකාර වලට ඒ කෙනාව එක්කගෙන යන්න ඕනේ. අපි නොකළ යුතු දේ විදිහට එයාව එහා මෙහා කර අස්සි සකස් කරන්න නම් හොඳ නැහැ. ඒ වගේම විදුලි සැර වැදුනොත් කවට හරි කෙනෙක්ට ප්‍රධාන ස්විචය නිවා දමලා ඒ විදුලිය විසන්ධි කරන්න ඕනේ. ඒ වගේම රෝගියා සම්මාහනය කරන්න ඕනේ. අපි කොයි වෙලේවත් ඒ වගේ කෙනෙක්ට බොන්න යමක් දෙන්න හොඳ නැහැ. ක්ලාන්තිය වීමකදී ඔළුව පහතට සිටිනසේ හාන්සි කරවන්න ඕනේ. එයාටත් එක එක දේවල් බොන්න දෙන්න හොඳ නැහැ. ඇඳුමකට ගිනි ඇවුලුනොත් බිම පෙරලීම, වතුර ගැසීම, තෙත ගෝණියකින් එතීම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම ගිනි ඇවුලුන කෙනා කොයි වෙලේවත් එහා මෙහා දුවන්න හොඳ නැහැ. එතකොට තවත් ගින්න පැතිරෙන එකයි සිද්ධ වෙන්නේ. දියේ ගිලුනොත් කටේ කොළරොඩු හැම සිර වෙලා තියෙනවා නම් ඒවා ඉවත් කරලා කෘත්‍රිම ශ්වසනය දෙන්න ඕනේ. අපි යාට කරදරයක් වෙන විදිහට බෙහෙත් වර්ග හැම පොවන්න හොඳ නැහැ. සර්පයෙක් දෂ්ට කරා නම් පුළුවන් තරම් පුතේ ඒ සතාව හඳුනා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නැතත් වහාම රෝගියාව රෝහලට රැගෙන යන්න ඕනේ. රෝගියා බියටපත් කරන්න, සතාගෙන් වන පීඩාවන් කියන්න නම් හොඳ නැහැ. ඊළඟට කතා කරන්නේ අපේ නිවසේ පාසලේ තිබිය යුතු අත්‍යවශ්‍යම දෙයක් ගැන. ඒ තමයි ප්‍රථමාධාර පෙට්ටිය. අපි බලමු මේ ප්‍රථමාධාර පෙට්ටියක තියෙන්න ඕන දේවල් මොනවද කියලා. පැරසිටමෝල්, තුවාල බෙහෙත්, වෙලුම් පටි, ප්ලාස්ටර්, අසමෝදකම්, පුළුන්, තැල්මට ගාන බාම් වර්ග, උණ කටුව, ඕඩික්ලෝන්, කතුර,
ආත්මීස් මෙන්න මේ වගේ දේවල් ප්‍රථමාධාර පෙට්ටියක අනිවාර්යෙන් තිබිය යුතු දේවල් වෙනවා. ඒක නිවසටත් පාසලටත් එක විදිහටම අදාළ වෙනවා. මේ කතුරෙන් අපි කරන්නේ වෙලුම් පටි ප්ලාස්ටර් වගේ දේවල් කපා ගන්න එක. වෙලුම් පටියෙන් තුවාලය ආවරණය කරන එක. විසබීජනාශක දියර අපි ඒ තුවාලය හොඳින් සෝදන්න යොදා ගන්නවා. අත්මේස් ගන්න පුතේ විස බීජ. එහෙමත් නැත්නම් ඖෂධ වර්ග අත්වල තැවරෙන එක වළක්ව ගන්න. වේදනානාශක දෙන්න පුතේ. යාට ගොඩක් අමාරු නම් වේදනාව සමනය කළන්න. ප්ලාස්ටර් හා සැරහුම් තුවාල ආවරණයට යොදා ගන්නවා. ඒ වගේම පොළොන් අපි ගන්නේ තුවාල පිරිසිදු කරන්නයි බෙහෙත් ගල්වන්නයි. ඊළඟට කතා කරන්න යන්නේ ප්‍රථමාධාර සම්බන්ධයෙන් සිසුන්ව දැනුවත් කරන ආයතන. අපිට මේ ලංකාව පුරා විවිධ ආයතන තියෙනවා මේ ප්‍රථමාධාර ගැන දැනුවත් කරන්න. ඒ අතරින් පාසල් සෞඛ්‍ය දාන ඒකකය, රතකුරුස සමාජය, ශාන්ත ජෝන් ගිලන් රථ සේවය, සුවසැරිය හඳුන්වලා දෙන්න පුළුවන් ප්‍රධාන ආයතන වෙනවා. ඊළඟට කතා කරන්නේ යම් ඖෂධයක් ලබා ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවද කියලා. අංක 1ටම අපි කතා කරන්නේ નિયમિત මාත්‍රාව ගැන. දෙවැනියට කතා කරනවා નિયમિત දින ගණන භාවිතයට ගැනීම. ඊළඟට වෛද්‍ය උපදෙස් නොමැතිව කිසි වෙලාවකවත් අපි ඖෂධ ලබා ගන්න හොඳ නැහැ. ඒ වගේම වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ගබඩා කරන්නත් ඕනේ. සමහර ඖෂධ සිසිල් ස්ථානයක තබන්න තියෙනවා, ශීතකරණයේ තබන්න තියෙනවා. එතකොට ඒවා නිවැරදිව ගබඩා කරන්න ඕනේ. ඒ වගේම යම් යම් ඖෂධ මිශ්‍ර කරලා පානය කරන්නත් අපිට ලබා දෙනවා. එතකොට ඒ උපදෙස් නිවැරදිව අනුගමනය කරන්න ඕනේ. નિયમિત වේලාවට වගේම කෑමට පෙරද පසුද යන වග උපදෙස් හොඳින් පිළිපදින්න ඕනේ. ඊළඟට කතා කරන්නේ නිවසක ඖෂධ ගබඩා කරන්න ඕනේ කොහොමද කියලා. අපි අපේ නිවසේ ඖෂධ ගබඩා කරනවා නම් කොයි වෙලේවත් ඒක සුළං වදින විදිහට තියන්නේ නැහැ. ඒ වගේම ඒ කියලා දෙන උෂ්ණත්වයට ගබඩා කරන්න වගේම ගොඩක් ඖෂධ මේ හිරු එළියට ආවරණය නොවන විදිහට ගබඩා කරන්න කියලා තමයි උපදෙස් ලැබෙන්නේ. ඒ වගේම පුංචි දරුවන්ට ළඟා වෙන්න බැරි තැන්වල වගේම සත්තුන්ගෙන් හානියක් නොවන විදිහට ඖෂධ ගබඩා කරන්න ඕනේ. අපි ඊළඟට කතා කරන්නේ සිසුන්ට සිදුවන සමාජ විරෝධී ක්‍රියා ගැන. මෙහෙකාර සේවයේ යොදවන එක, මත්ද්‍රව්‍ය වෙළඳාමට උදව් කරගන්න එක, අපචාර වලට යොදා ගන්න එක, අනතුරු සිදුවන ක්‍රියාවලට දරුවන් යොදවන එක, කායික හා මානසික හිංසනයන්ට ලක් කරන එක වගේම ළමා යාචකයන් විදිහට යොදා ගන්න එකත් සිසුන්ට සිදුවන සමාජ විරෝධී ක්‍රියාවන් වෙනවා. ඉතින් මේ සමාජ විරෝධී ක්‍රියාවකට ළමයෙක්ව පොළඹ ගන්න උත්සාහ කළොත්, විශේෂයෙන්ම චූටි දුවල පුතාලව පොළඹ ගන්න උත්සාහ කළොත් අපිට කරන්න පුළුවන් දේවල්. නැත්තම් අපිට උදව් ගන්න පුළුවන් තැන් මොනවද කියලායි දැන් කතා කරන්න යන්නේ. අපිට මේකේ දිය ආරක්ෂාවට අන් අයගේ උදව් ඉල්ලන්න පුළුවන්. මොකක් හරි අපිට හානි කරයි කියලා හිතන දෙයක් සිද්ධ වෙනවා නම් එතනින් ඉවත් වෙන්න වගේම අහිතකර යෝජනා ප්‍රතික්ෂේප කරන්නත් ඔයාලට අයිතියක් තියෙනවා. ඒ වගේම ඔයාලගේ දෙමව්පියෝ, ගුරුවරු වගේ වැඩිහිටියන්ව දැනුවත් කරන්නත් ඕනේ. ඒ වගේම ළමයින් සඳහා වෙන් වෙලා තියෙන 1929 කියන දුරකථන අංකයට දැනුම් දීම සිද්ධ කරන්න ඕනේ. මේක ළමයි වෙනුවෙන්ම වෙන් වෙලා තියෙන දුරකථන අංකයක් 1929. ඊළඟට අපි කතා කරන්නේ කෙනෙකු සමාජ විරෝධී ක්‍රියාවල යෙදුනොත් එයාපත් වෙන සමාජ තත්ත්වය ගැන. එයා සමාජ විරෝධී ක්‍රියාවක යෙදුනොත් පුතේ සමාජයේ අනික් අයව ගණන් ගන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ සමාජය අපකීර්තියට ලක් වෙනවා. ඒ වගේම එයාට දඬුවම් ලැබෙන්නත් පුළුවන්. එයාගේ ආත්ම ගෞරවය නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි කොයි වෙලේවත් සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙන්න හොඳ නැහැ. ඉතින් චූටි දුවේ පුතේ අපි අද කතා කළේ මෙන්න මේ කරුණු සම්බන්ධව. මම හිතනවා ඔයාලට මේ පාඩම හොඳින් අවබෝධ වෙන්න ඇති කියලා. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි.